තෙරුවන් සරණයි සියලුම දෙනාට උතුම් ඊශ්වර මහා දෙවියන්ගේ පීඨ ආශිර්වාදය ලැබේවා. තම තමන්ට තිබෙනා වූ වරම් මාලාවල් දවසින් දවස මොහොතින් මොහොත බල වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වරම් මාලාවක් තුල තමන්ට ගොඩාක් ප්‍රශ්නයක් අදලා ඇවිල්ලා තියෙනවා. මේ කතා කරන දරුවන්ට වරම් මාලාවේ සිටින ඥාති දේවතාවුන් වහන්සේලා ඒ කතා නොකරන්නේ දිෂ්ටි සීමා විතරයි ශරීරයට පැමිණෙන්නේ. ඒත් කතා කරන්නේ නැහෙනි මෑණියනි කියලා කතා මට කියන කාරණාව. ඔව් පුතේ යම් කිසි ආකාරයෙන් වරම් මාලාවක් පැමිණි දරුවෙකුට මුල් කාල සීමාවේදී පටලැලි සහගත නූල් බෝලයක් වගේ. මොකද වරම් මාලාවක් කියන දේ අලුත් දෙයක් අලුත් අත්දැකීමක් ජීවිතයකට. ඉතින් ඒ ජීවිතේට ඒ දේ හරියාකාර නිරවුල්ව තබා ගන්න තමන්ගේ මනස නිරවුල් වෙන්න ඕනේ. එහෙම නෙමෙයි මුලින්ම වරම් මාලාව ඥාති දේවතාවුන් වහන්සේ කෙනෙක් පැමිණි විගසම මනස නිරවුල් කරගන්න බොහොම අපහසුයි. මොකද ඒගොල්ලන්ට උවමනා පරිද්දෙන් තමයි තමන් හැඩගැහිලා වැඩ කටයුතු කරන්නේ. ඒක නිසා අපි නිරන්තරයෙන්ම අපේ මනසට දෙන දේ හරියාකාරව අඳුනා ගන්නට නම් අපි මනස බොහොම තැම්පත් ආකාරයෙන් නිරවුල් ආකාරයෙන් තියාගත යුතුයි. වරම් මාලාවක් ආපු විගසම වෙන්නේ තමගේ පෞල් ජීවිතය අඩපණ වෙනවා. පෞල් ජීවිතය තුල එකිනෙකාට පෙන්වන්න බැරි නොරුස්සකම් ඇති වෙනවා. එතකොට පෞල් ජීවිතය තුල හරියාකාර වේ ප්‍රශ්න කරදරකාරී තත්ත්වයක් මනසට වැටෙනවා. ඉතින් අර පිහිට ඥාති දේවතාවුන් වහන්සේලාට එකහෙලා දෙන දේ තමන් හරහා ඒක හරියාකාර සිහිනුවණින් බලා මෙන්න මේ දෙයි පෙන්눔 කරන්නේ මෙන්න මේ දෙයි කියන්නේ කියලා ඒක තමන්ට මොලේට යන්නේ නැහැ. එහෙනම් ඥාති දේවතාවුන් වහන්සේලාට හිතට කතා කරන කොට්ටාසයක් ඉන්නවා. ඒ හිතට කතා කරන කොට්ටාසේ හරියාකාර හඳුනා ගන්න බැරුව අද දරුවන් ඒකත් එක විදිහක් කියලා හඳුනා ගන්න බැරුව ප්‍රශ්න කරදරකාරී තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඇත්තනම කියනවා නම් කතා කරගන්න නොහැකි තත්ත්වයට පින්දහම් මගින් තමන්ගේ ඥාතියා ගොඩාක් බල වෙන්න ඕනේ. මං එදාත් කිව්වා අදත් කියනවා කඩෙන් බඩු ගේන්න වගේ ඥාති දේවතාවුන් වහන්සේලා බල කරගන්න බෑ. කවදාවත් මැජික් පෙන්වන්නත් බෑ. පිහිටක් ආශිර්වාදයක් පමණයි දෙන්නේ. එහෙනම් අපි નિરાයාසයෙන් මටවිසි බෝධි පූජා මාලාවක් තියලා අපිට ඉන්නා වූ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා සහ පීඨ ඥාති දේවතාවුන් වහන්සේලා බල කරගත යුතුයි. ඉතින් නිරන්තරයෙන්ම ගුරුවරයෙක් කරහා දෙහි සීමා කැපූ විගස සමහරක් ඉන්න ඥාතීන්ගේ හිර කැපිලා નિરાයාසයෙන්ම කතා බහ කරන්නට එනවා සැලසෙනවා. ඒත් සමහර ඥාති දේවතාවුන් වහන්සේලා මුල් අඩවියේ මුල් කාල සීමාවේ තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට ක්‍රමෙන් ඒගොල්ලන්ව වැඩි දියුණු කරගත යුතුයි. ඒක නිසා දරුවනේ බොහොම ඉවසිලිමත්ව වැඩ කටයුතු කරන්න ඕනේ. වරම් මාලාවක් තියෙනකොට බොහොම හිමින් හරි සුද්ධව දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලබාගෙන යන ගමනක් විය යුතුයි. ඒක නිසා මම ওই දරුවන්ට කියන්නේ පුළුවන් තරම් පින්දහම් කරන්න ප්‍රතිපත්ති රකින්න නිහතමානී වෙන්න පන්සිල් පද පහ රැකගෙන ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තමන්ගේ වරම් මාලාවෙන් සුද්ධ ආකාරයෙන් වැඩ කටයුතු කරන්න තමන්ට සිහිනුවනේ සියලු වැඩ